හයි ෆ්‍රෙන්ඩ්ස් අද මම ඉස්සෝඩෙවල් එකක් හැදුවා. හැමදාම ඉතින් බීම හදනවනේ වල්ලක් බලයිනේ. කෑමක්වත් හදන්න දන්නේ නැත්te කියලා. මේ ඉතින් මොන ඩෙවල් එක හදුවා. මේක අමු ඉස්සෝ නෙවෙයි. මේක පියලි ඉස්සෝ. කලින් ඉන්දියාප්ප හදනකොට අපි සීනි සම්බෝලයකට මිශ්‍ර කරන්න ගෙනාවා මම. පියලිච්ච ඉස්සෝ ඒකේ ඉතුරු ටික අද මම ගන්න තීරණය කළා. හැමදාම මස් මාළු කරවල කනවා. ඉස්සෝ අපි කනවා අඩුයි. ඉතින් මේ ඉස්සෝ ඩෙවල් එක හැදුවා. මේකට මම හදන විදිය පෙන්වන්න බැරි වුණා. ඉතින් මම ගොඩක් බිසි මූණත් හොදලා නෑ තාම මම. ඉතින් මේ තියෙන සුදු පාට පොල් කෑලි. මම පස්සේ පොල් කෑලි ඇඩ් කළා. මගේ ගෙදර කංකුන් තිබුණා. වත්තේ කංකුන් ටිකක් කඩලා කංකුන් ඩෙවල් එක දැම්මා. ඉතින් මම හදන විදිය කියන්නම්. මම ඉස්සෙල්ලා ඉස්සෝ ටික වතුරෙන් තැම්බුවා කායි ලුණුයි දාලා. මේ වතුර වීසි කරලා ඊට පස්සේ මම මේකට ගත්ත තල තෙල් අරගෙන ඉඟුරු සුදු ලුණු රම්පේ කරපිංච දාලා කුරුඳු දැම්මා. ඒවත් දාලා මම මේ කෑලි මිරිස් දාලා ඒකට යොදාගත්තා. ලුණු වැඩිය දැම්මේ නැහැ. මොකද ඉස්සන්ට මං ඉස්සු තම්බනකොට ලුණු චුට්ටක් දැම්මා විස යන්න. තුන පහ ටිකක් දාලා සෝයා සෝස් දැම්මා. ඔයිස්ටර් සෝස් චුට්ටකුත් දැම්මා. බානකොට බාලා ඉවර වෙලා මම මේ ටොමැටෝ සෝස් කලවම් කළා. ඒකෙන් ගොඩක් රසක් ආවා. ඉතින් මේ පොල් කෑලි සුදු පාටට තියෙන්නේ. මේ බලන්න මම පොල් කෑලි කපලා පස්සේ දැම්මා. අර කියනවනේ පොල් කෑලි වලින් විස යනවා කියලා. ඉතින් ඉස්සෝ දැල්ලෝ කනකොට මේ මම අපි නිතර යූස් කරන්නේ නැහැ. ඉතින් ඒක තමයි මම මේ හදලා තියන්නේ. අනිත් එක අද මේ අපේ පොඩක් ඉන්නවා වත්තේ පෝර දානවා පැලවලට වහිනවනේ වහිනකොට පෝර දාන්න ඕනේ එක්කෙනෙක් වැඩ දැන් එළියේ. ඉතින් එයාටත් මේක දෙන්න පුළුවන් වැඩ කරන එක්කිනාටත් මේ ඉස්සෝ ඩෙවල් එක හැදුවා. ඊළඟට මම තව මේකට අද හැදුවා මේ මොනවද මේකට කියන හතු. මේ හතු මං ඒකත් ටිකක් ඩෙවල් කරලා මිටි කිරි චුට්ටක් දාලා මේ හින්දලා ගත්තේ. පේනවනේ. ඒක තමයි. ඔන්න දැන් තව තියෙනවා මගේ මේ මොනවද? වැටකොළු ටිකක් හැදුවා. තාම මිටි කිරි දැම්මේ නෑ. මේ ටිකට දැන් තව චුට්ටකින් මිටි කිරි දාලා ගන්නවා. ඉතින් මේ ඔයාලත් හදලා බලන්න. මම ඔන්න හදන විදිහ කිව්වා. කවුරුත් දන්නවා. ඉතින් ඉස්සෝඩෙවල් හදන්න. ඒ වුණාට එක එක්කිනා එක එක විදිහටනේ. ඉතින් මම වුණත් සමහර වෙලාවට සමහර වීඩියෝ බලලා තව කෙනෙක් හදන විදියක් මම මොනවා හරි කෑම try කරනවා. මොකද අපිත් හැමදාම හදන විදියට තව කෙනෙක් හදන විදිය වෙනස්නේ. ඉතින් පොඩ්ඩක් වෙනසක් ගන්න ඕන නම් කවුරු හරි කෙනෙක් මොකක් හරි මම කැමති දෙයක් මට පුළුවන් දෙයක් මගේ ටයිම් තියෙන විදිහට ඉතින් මම තවත් වැඩ කටයුතු එක්කනේ මම ස්ටඩි කරනවා. ඒවා හින්දා මට වීඩියෝ දාන්න ටිකක් මේ ප්‍රමාද වෙනවා විභාගවලට පාඩම් කරන නිසා. ඒ අතරේ තමයි ඉතින් අද මම මේ හදපු ඉස්ටෝ ඩෙවල් එක පෙන්නුවේ. ඉතින් ඔයාලත් මේ මගේ එක කැමති නම් try කරලා බලන්න. මොකද එතකොට මේ මං හදපු විදිය එක වගේ. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්. ගොඩාක් ස්තුතියි මේක නරඹුවට.